2019 දී ආපු මේ මූවී එකේ නම තමයි Over Again කියලා කියන්නේ. හරි අපි එහෙනම් යමු කතාවට. මූවී එක පටන් ගද්දිම සීයෙන් කට්ටියගේ පස්සෙන් පනන නිසා එයා ටෙලිෆෝන් බූත් එකක් ඇතුළට ගිහිල්ලා කාසියක් ඒකට දානවා. ඊට පස්සේ කාසිය එක දිගේ ගිහිල්ලා අමුතු අවකාශයක් හරහා කෙනෙක්ට කෝල් එකක් විදිහට යනවා. ඒ කෙනායි කෝල් එක ආන්සර් කරලා මම කාලය ඔයාට යන්න ඕන මොන දවසටද කියලා අහනවා. එතකොට සීයන් කියනවා 3017 කියලා. එතකොටම ටෙලිෆෝන් බූත් එකෙන් එලියක් ඇවිල්ලා එකපාරට මෙයාව අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ අර කාලය කියන කෙනා කොලයක් අරගෙන බිත්තියක් හරහාව ට්‍රේ එකකට ඒ කොලේ දාපුවාම 3017 මැයි 26 කියලා දිනයක් පෙන්නනවා. ඊළඟට මූවී එක යනවා 2028 අවුරුද්දට. සීලින් අලුත් පොතක් රිලීස් කරලා නිසා ඒ ගැන කතා කරන්න එයා ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා ඉන්නවා. ඒ නිවේදිකාව සීලින්ගෙන් ඔයා මේ පොත ලියන්න හේතුව මොකද්ද කියලා හදි සීලින් කියනවා මගේ හොඳම යාළුවන් දෙන්නෙක් නිසායි මම මේ පොත ලිව්වේ කියලා. ඊට පස්සේ සීලින් ඒ තුන්දෙනායි කතාව කියන්න අරගෙන කියනවා අපි තුන්දෙනා මුලින්ම හම්බ වුණේ සීයන්ගේ උපන්දිනේ දවසේ. ඒ කියන්නේ 2010 මැයි 26 කියලා. එයා දැන් ළමයි කට්ටියකගෙන් ගුටි කකා ඉන්නවා දැකලා මමත් ඒ මැදට ගිහිල්ලා ගුටි කෑවා වගේම අපි දෙන්නා බේරගන්න එතනට ආවේ සුසියා. ඊට පස්සේ අපි තුන්දෙනා හොඳ යාළුවන් වෙලා එක මුසස් පාසලකට ගියා වගේම අපි තුන්දෙනා ඉස්කෝලේ ප්‍රසිද්ධ වුණා. මම ප්‍රසිද්ධ වුණේ මගේ ලස්සන නිසා වගේම ඉගෙන ගන්න දක්ෂ නිසා. සුයන් ප්‍රසිද්ධ වුණේ එයාගේ තාත්තට තියෙන බය නිසා කියලා. සුජියා ප්‍රසිද්ධ වුණේ එයාගේ ලස්සන නිසා වගේම එයා ශක්තිමත් ගෑනු ළමයෙක් නිසා කියලා. සීලින් යාලයි කතාව මතක් කරලා කියන්න ගන්නවා වගේම දැන් තමයි මූවී එක හරියටම පටන් ගන්නෙ. මේ තුන්දෙනා යන ඉස්කෝලේ වාර්ෂික උත්සවය නිසා දෙමාපියන් ඉස්කෝලේට එනවා. සුයන්ගේ අම්මයි තාත්තයි ඉන්න අතරේ එතන ඉන්න සර් කෙනෙක් සුයන්ට කතා කරලා කියනවා සීලින් හොයාගෙන එන්න එයා කතාව කරන් ඉන්නේ කියලා. ඒ නිසා සුයන් එක එයාගේ තාත්තගෙන් අහපුවාම එයාගේ තාත්තා ඔයා මගෙන් හැමදේම අහලාද කරන්න කියලා සැර කරනවා. ඊට පස්සේ සුයන සිජය කතා කර කර ඇවිදින අතරේ සුයන් සිජයට කැමැත්තෙන් ඉන්න නිසා වගේම එයාලව කරදරයක් වුණාම බේර ගන්න නිසා එයාව වර්ණනා කරන්න ගන්නවා. එතකොටම අනවුන්ස් එකක් ඇහෙනවා උත්සවය පටන් ගන්න නිසා හැමෝම එන්න කියලා. ඒ නිසා සුයන් සිජයට කියනවා ඔයා යන්න මම සුලින්වත් හොයාගෙන ඉක්මනට එන්නම් කියලා. ඒ නිසා සිජය ආපහු යන අතරේ සුයන් සුලින්ව හොය ඇවිදින්න ගන්නවා. ඒ අතර සුයන්ට විසිරි ශබ්දයක් ඇහෙන නිසා එයා ඒ පැත්තට යනකොට ළමයි දෙන්නෙක් හැංගිලා ඉන්නවා වගේම එයාගේ සපත්තුවේ බිම තියෙන ඩ්‍රෝවින් පින් කීපයක්ම ඇනෙනවා. සුයන් ඒවා අයින් කර කර ඉන්නකොට අර ළමයි දෙන්න එයාගේ ළඟට ඇවිල්ලා සුයන්ව තල්ලු කරන නිසා එයා අර ඩ්‍රෝවින් පින් උඩට වැටෙනවා. එතකොට එයාලා දෙන සුයන්ට විහිළු කරනවා ඔයාගේ අර පෙම්වතියට හරි ඔයාගේ මහලොකු තාත්තට හරි එන්න කියන්න කියලා. එතකොට සුයන්ට එකට තරහ ගිහිල්ලා සුචියට මුකුත් කියන්න එපා කියලා අර දෙන්නත් එක්ක රණ්ඩුවට එනවා. එතකොට ඒ දෙන්න එකතු වෙලා සුයන්ට පහර දීලා බනින්න ගන්නවා. ඊළඟට සුලින් මොෂිහන් කියන ගෑනු ළමයාත් එක්ක මියුසික් රූම් එකට වෙලා සින්දුවක් ප්ලේ කරන ගමන් ඉද්දී මොෂිහන් සුලින්ව කිස් කරන්න හදනවා. එතකොට මෙතනට සුයන් එන නිසා සුලින් ගිටාර එක හැමම තියලා අපි යමු කියලා සුයන්ට කියනවා. එතකොට සුයන් ගිහිල්ලා අර ගිටාර කේස් එකට දානකොට සුලින් සුයන්ගේ පිටේ ලේ පාරවල් තියනවා කියලා දකිනවා. ඒකට කලබල වුණ සුලින් ඔයාට මෙහෙම කරේ කවුද කියලා අහනකොට සුයන් අහනවා ඔයා කලින් මෙතනට වෙලා මොකද කරේ කියලාත් ඔයා සුජියට මෙහෙම කරන්නේ කොහොමද කියලාත්. එතකොට සුලින් අහනවා ඔයා යාට කැමැත්තෙන් ඉන්න නිසා ඔයා යාට ඒක කියන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට සුයන් කෑ ගහන්න ගන්නවා ඔයා සුජිය ඔයාට කැමැත්තෙන් ඉන්න නිසා ඔයා ආඩම්බර වෙන්න ඕනුනත් ඔයා මට ඒ ගැන යාට කියන්න කියලා කියන්නේ ඔයා මට අනුකම්පා කරන නිසා නේද කියලා. එතකොට ඒකට තරහ ගියපු සුලින් ඔයාට හැමෝම පරාජිතයක් කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. ඔයා පරාජිතෙක් තමයි කියලා යන්න හදනවා. එතකොට එයාව නවත්තපු සුලින් එයාව අල්ලගෙන හොල්ලන ගමන් මට එහෙම කියන්න එපා කියලා සුලින්ව තල්ලු කරනවා. එතකොට සුලින් තල්ලු වෙලා වැටෙනවත් එක්කම එයාගේ ඔළුව එතන පෙට්ටියක කොනක වැදෙනවා. සුලින්ගේ අම්මයි තාත්තයි සුලින්ව හොස්පිටල් එකට අරන් ගියපුවාම ડોක්ටර් කෙනෙක් එයාලට කියනවා සුලින්ගේ ඔළුවට උන තුවාලයත් එක්ක එයාට ටික කාලයකට මතකය නැති වෙන්න පුළුවන් කියලාත් එයාට වෙන අතුරු ආබාධ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලාත්. සුලින් කතාවේ කියනවා මගේ අම්මයි තාත්තයි මාත් එක්ක වැඩි ඉන්නේ නැහැ. මේ විදිහට මම අසනීප වුණාම එයාලා මගේ ළඟට එනවා නම් මම අසනීප වෙන්න කැමති. ඒත් ඒකත් හරි ගියේ නෑ කියලා. ඊට පස්සේ සුලින්ට සිහිය ඇවිල්ලා අර දෙන්නගෙන් මම ඇයි වැටුනේ කියලා අහනවා. එතකොට හොඳටම කලබල වෙලා ඉන සුයන් කියනවා මම ඔයාව හොයා ගන්න කොටත් ඔයා බිම වැටලා හිටියේ කියලා.
ඊළඟට සුලින් හොඳ වෙලා ඉස්කෝලේ යනවා වගේම එයාලට විභාගයකුත් තියෙනවා. ළමයි හැමෝම පේපර් එකට උත්තර ලියන අතරේ සුලින් පේපර් එක කියවන්න ගන්නකොටම එයාට අකුරු එහාට මෙහාට යනවා වගේ පේන්න ගන්නවා. ඒ නිසා සුලින්ට ලොකු ඔළුවේ කැක්කුමක් එන නිසා එයාට අමාරු වෙලා සිහිය නැති වෙලා වැටෙනවා. සුලින් කතාවෙන් පැහැදිලි කරනවා ඊට පස්සේ ડોක්ටර්ස්ලා මට කියවීමේ ආබාධයක් තියෙනවා කියලා හොයාගත්තා. ඒ දවස් ඉඳලා මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි වුණා වගේම මට ඉස්කෝලේ යන්නත් බැරි වුණා කියලා. ඒ අතර සුයන් එක එක අමුතු කාසියක් ගැන හොයාගෙන ඒ ගැන පරීක්ෂණ කරන්න ගන්නවා. සුලින් කියනවා ඒකෙන් පස්සේ මට ඉස්කෝලේ යන්න බැරි වුණ නිසා මගේ යාළුවන් මාව දාලා ගියා. ඒ සිද්ධියෙන් පස්සේ අවුරුද්දකට පස්සේ මම බුක් ෂොප් එකක වැඩ කරන්න පටන් ගත්තා වගේම ඒ සිද්ධියෙන් පස්සේ සුයන් මානසික ලෙඩෙක් වගේ මාව මග අරින්න ගත්තා කියලා. ඊළඟට සුයන් එයාට කරදර කරපු ළමයි එක්ක එකතු වෙලා එයා රස්තාදුකාරයෙක් විදිහට හොඳටම වෙනස් වෙලා වගේම එලා රොක් බෑන්ඩ් එකක් කරගෙන යනවා. ඊළඟට සුයන් මොෂිහන් ගාවට ගිහිල්ලා එයාට එයාලගේ මියුසිකල් ෂෝ එකට එන්න කියලා කියනවා. ඊට පස්සේ ඉස්කෝලේ වාර්ෂික උත්සවය පටන් ගන්න නිසා සුයන් එයාගේ අම්මා තාත්තා ඉන්න තැනට ආවහම එයාගේ තාත්තා සුයන්ට බනිනවා අදවත් පිළිවෙලකට ඉන්න බැරිද කියලා. ඊළඟට උත්සවය පටන් අරගෙන ළමයිට කතා කරන්න කියලා සුජියගේ තාත්තට ආරාධනා කරනවා. ඒ නිසා සුජියගේ තාත්තා කතාව පටන් ගන්න හදනකොටම එයාට කෝල් එකක් එන නිසා එයා කලබලයට කෝල් එක කට් කරනවා වෙනුවට කෝල් එක ආන්සර් කරලා ස්පීකර් දානවා. එතකොට ඒ කෝල් කරපු සුජියාගේ අම්මා සුජියාගේ තාත්තට බනිනවා ළමයි හැමෝටම හෙන්න ගන්නවා වගේම සුජියා ලයිජාවට මෙතනින් යනවා. සුජියා ජිම් එකට වෙලා අඬන ගමන් ඉන්නකොට එතනට ආව සුයන් එයාට කතා කරනවා. එතකොට සුජියා කියනවා ඔයා පහුගිය අවුරුද්ද පුරාවටම මාත් එක්ක කතා කරේ නෑනේ කියලා. සුජියාගේ අම්මයි තාත්තයි ගැන කියලා අඬනකොට තරහ ගියපු සුයන් කියනවා වැඩිහිටියන් එයාලට ඕන දේවල් කරනවා. ඒ නිසා අපි යාලට විරුද්ධව නැගිටින්න ඕන වගේම තමන් ගැන සතුටු වෙන්න ඕනේ කියලා. එතකොට සුජියා ඔයා මෙහෙම වුණේ නිසාද කියලා සුජියා සුයන්ගේ ඇඟට හේතු වෙලා අඬන්න ගන්නවා. එතකොට සුයන් සුජියාගේ ඔළුවට කිස් එකක් දීලා සුජියාව සිප ගන්න හදනවා. ඒකට තරහ ගියපු සුජියා කියනවා අපි හැමදාම යාළුවෝ වගේ ඉන්න ඕන මට ඔයාව නැති කරගන්න ඕනේ නෑ කියලා. එතකොට සුයන් කියනවා මට ඔයා එක්ක බීචින් වලට ගිහිල්ලා ඔයා එක්ක හැමදාම එකට ඉන්න පුළුවන් කියලත් ඔයා මාව ප්‍රතික්ෂේප කරන්නේ සුලින් නිසා නේද? ඔයා මට වඩා එයාට නේද කැමති කියලා. එතකොට සුජියා කියනවා එයා ගැන නෙමේ ප්‍රශ්නේ මම කැමති වෙලා හිටපු සුයන් සදහටම නැති වෙලා කියලා එතනින් යන්න යනවා. ඊළඟට වාර්ෂික උත්සවය ඉවර වෙන්න ඔන්න මෙන්න තිබිලා සුයන් එයාගේ රොක් බෑන්ඩ් එක ඇත්තක ස්ටේජ් එකට බලන්න ගිහිල්ලා අද මම මගේ තාත්තා වෙන සින්දුවක් කියනවා කියලා කියනවා. ඒ නිසා ඉස්කෝලේ ගුරුවරු ඒකට ඉඩ දෙන නිසා සුයන් එයාගේ තාත්තට අපහාස කරලා හදපු සින්දුව කියන්න ගන්නවා. ඒකට සුයන්ගේ තාත්තට ගොඩක් තරහ යනවා වගේම සුයන් ඒ අතරමැදදී එයාගේ උඩ ඇඳුම ගලවලා විසික් කරනවා. එතකොට එයාගේ බඩේ අයිනේ නමුතු ටැටු එකක් ගහලා තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඒක ඉවරුණාට පස්සේ සුයන්ගේ තාත්තා ඉස්කෝලේ ඩීන්ට කතා කරලා සුයන්ට බනින ගමන් කියනවා එයාව හොඳට බලාගන්න ඔය වගේ වැඩ කරන්නේ නැති වෙන්න කියලා. එතකොටම සද්දයක් ඇහෙන නිසා මේ කට්ටිය එතනට ගිහිල්ලා බලනකොට දකිනවා සුයන් එයාගේ තාත්තගේ කාර් එකේ වීදුරුවට ඉලෙක්ට්‍රික් ගිටාර් එකෙන් ගහලා කඩලා දානවා කියලා. ඒකට සුයන්ගේ තාත්තා කෑ ගහනවා ප්‍රසිද්ධිය මට අපහාස කරා මදිද මෙහෙම කරන්න කියලා. සුයන් එහෙම කාර් එකේ වීදුරුව කුඩු කරන අතරේ එයා ළඟ තිබුණු කාසියක් බිම වැටෙන නිසා ඒක සුජියා අරගෙන බලනවා. ඊළඟට රෑ වෙලා සුලින් බුක් ෂොප් එක වහන්න යනකොට සුයන් ළඟට වෙලා බියර් බිබි ඒ කෑන් බුක් ෂොප් එකේ දොරට විසික් කරනවා. ඒක දැක සුලින් එළියට ගියපුවාම සුයන් එයාගෙන් අහනවා ඔයා හැමදාම මෙහි ඉන්නද හිතාගෙන ඉන්න කියලා. එතකොට සුලින් කියනවා මම මෙහි වැඩ කරනවා වගේම මට එක එක වර්ගයේ පොත් ගොඩක් එක්ක ඉන්න පුළුවන් කියලා. එතකොට සුයන් කියනවා ඔයා මට විහිළු කරන්න එපා. ඔයාට කියවන්න බැරි ආබාධයක් තියෙනවනේ කියලත් ඒක නිසා ඔයාගේ සම්පූර්ණ ජීවිතයෙන් විනාශ වෙලානේ තියෙන්නේ කියලත් හිනා වෙනවා. එතකොට සුලින් මම ඔයාව ගෙදර එක්කගෙන යන්නම් කීවහම එයාව තල්ලු කරපු සුයන් කියනවා මට ඕනුනේ ඔයාට මටත් සුපිරිතරුවක් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න වගේම මට මොෂිහන්ව කැමති කරගන්න පුළුවන් කියලා පෙන්වන්න කියලත් මට සුජියාවත් මගේ ළඟින් තියාගන්න පුළුවන් කියලත් බියර් ටින් එකක් අරගෙන සුලින්ගේ පැත්තට විසික් කරනවා. ඒකට තරහ ගියපු සුලින් සුයන්ව තල්ලු කරගෙන පාර මැදට ඇවිල්ලා කියනවා ඔයාට සුජියාව ලැබෙන්න සුදුසු නැහැ කියලා. එතකොට සුයන් වාතයට සුදුසු නැහැ කියලා සුලින්ව තල්ලු කරපුවාම එයා වාහනයකට හැප්පෙන්න ගිහිල්ලා 99න් බේරෙනවා.
ඊළඟට පහෝදා ඒ කියන්නේ 2017 මැයි 26 වෙනිදා උදේ සීලින් ෂොප් එකේ දොර ඇරලා බලනකොට දකිනවා බිම හැමතැනම බියර් ටින් තියනවා කියලා වගේම සුයන්ගේ ෂෝ එකේ පෝස්ටර් දාලා ගිහිල්ලා කියලා. ඒ අතර සුයන් එයාගේ ෂෝ එකට බඩුත් අරගෙන යන්න හදනකොට එයාගේ තාත්තා ගෙදර දොර ලොක් කළා කියලා දකිනවා. ඒ නිසා සුයන් කියනවා මම ඔයාගේ කාර් එක හදලා දෙන්න. ඒ නිසා දොර අරින්න කියලා. එතකොට සුයන්ගේ තාත්තා කියනවා ඔයා හිතනවාද ඔයාට හැමදේම හරි ගස්සන්න පුළුවන් කියලාත් ඔයාගේ අනාගතේ වෙන්න ඕන විශ්වවිද්‍යාලයකට යන එක මිසක් කොහෙවත් යන ගායකයෙක් වෙන එක නෙවෙයි කියලා. ඒ අතර සුයන් ඩස්බින් එකේ ගිටාර එකේ ස්ට්‍රින්ග්ස් කැලි තියනවා දැකලා ගිටාර එක එළියට අරගෙන බලනකොට එයාගේ තාත්තා ගිටාර එකේ ස්ට්‍රින්ග්ස් කපලා කියලා දකිනවා. සුයන්ගේ තාත්තා කියනවා මම ඔයාට සල්ලි දෙන නිසා මේ ගෙදර වෙන දේවල් තීරණය කරන්නේ මම කියලා. එතකොට සුයන් ඔයා මට කරන්න දෙන්නේ නැති හැමදේම මම කරනවාමයි කියලා කාමරයට යනවා. ඊට පස්සේ සුයන් අඬන ගමන් එයාගේ කාමරයට ඇවිල්ලා කැමරාව අරගෙන දෙයක් රෙකෝඩ් කරන්න හදනවා. ටික වෙලාවකට පස්සේ සුයන් ගියාම කැමරාවත් අරගෙන එයාගේ කාමරයට එනකොට දකිනවා සුයන් ජනේලයකින් රෙදි දාලා එළියට ගිහිල්ලා කියලා. ඊළඟට රැ වෙලා සුයන් බෑන්ඩ් එකේ ඇත් එක්ක එයාලගේ ෂෝ එක පටන් ගන්නවා වගේම ගොඩක් අය ඒක බලන්න ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඒක බලන්න එතනට ආව සුයලින් එතන ඉන්න මොෂිහන්ගෙන් අහනවා මට ආරංචි වුණා ඔයා සුයන් එක්ක යාළුනා කියලා. එතකොට මොෂිහන් කියනවා අපි යාළු වෙලා නැහැ වගේම ඒක ඔයාට වැඩක් නෑනේ කියලා. ෂෝ එක ඉවරුණාට පස්සේ සුයන්ගේ 18 වෙනි උපන්දිනයට කේක් එකක් ගෙනල්ලා නිසා එයා ඒක ඉටිපන්දම් නිවලා දානවා. එයා හැමෝටම කියනවා මගේ උපන්දින ප්‍රාර්ථනාව තමයි රොක් ගායකයෙක් විදිහට ඉස්සරහටම යන එක කියලා. ඊට පස්සේ ස්ටේජ් එකෙන් බැහැලා මොෂිහන් ගාවට ඇවිල්ලා ඒකට ඔයා මගේ ළඟින් ඉන්න ඕනේ කියලා මොෂිහන්ව කිස් කරනවා. එතකොටම සුයන්ගේ තාත්තා පොලිසිය ඇත් එක්ක ඇවිල්ලා මගේ කාර් එක කැඩුවේ එයා කියලා සුයන්ව පෙන්නනවා. ඒ නිසා සුයන් එයාලගෙන් බේරෙන්න දුවගෙන යන්න ගන්න නිසා එයාලා සුයන් පස්සෙන්ම යනවා. ඒ වගේම සුලිනුත් එයාගේ පස්සෙන්ම දුවගෙන යනවා සුයන්ව බේරගන්න. ඒත් මූවි එක පටන් ගන්නකොට පෙන්නවා වගේ සුයන් අර ෆෝන් බූත් එක ඇතුළට යන්නේ නැතුව කෙලින්ම දුවනවා. සුයන් ලොකු ගඟක් උඩින් යන පාලමක් උඩින් දුවගෙන යනකොට එයාගේ ඉස්සරහටත් පොලිසිය ඇවිල්ලා එයාව වට කරගන්නවා. පොලිසිය සුයන්ට කියනවා ඔයා තාත්තගෙන් සමාව ගන්නේ නැතුව පැනලා ගියොත් ඔයාව හෙට හරි අල්ල ගන්නවා කියලා. එතකොට එතනට සුයන්ගේ තාත්තාත් දුවගෙන යනවා දැක සුයන් හෙටක් නැත්නම් මොකද වෙන්නේ කියලා අහනවා. ඒ වගේම එයා සුලින දුවගෙන එනවා දැකලා පාර්ලිමෙන් පල්ලෙහාට පනිනකොට එයා ගඟට වැටෙනවා. ඒක දැක සුලින් එයාට පේනන්න බෑ කියලා එයාත් ඒ ගඟට පැනලා ගිලෙන්න යන සුයන් ගාවට යනවා. ඒත් සුලින් සුයන්ගේ අතින් අල්ල ගන්න හදනකොටම එයාට හුස්ම හිර වෙන නිසා සුලින්ට උඩට යන්න වෙනවා වගේම සුයන් වතුරේ ගිලිලා යන්න ගන්නවා. ඒකෙන් සුයන් මැරිලා නිසා සුයන්ගේ දෙමාපියෝ සුලින් සුයන් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් බලනකොට සුයන් ඒකේ කියනවා අද මගේ උපන්දිනේ නිසා මගේ එකම ප්‍රාර්ථනාව තමයි මාව මගේ හැඟීම් නොසලකා හරින එක හැමෝම නවත්තන එක කියලත් ඔයාලා මාව වැඩකට නැති කෙනෙක් කියලා හිතුවට කමක් නැහැ මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම් මට කරන්න පුළුවන් දේවල් කියලා. ඒ වගේම එයා කියනවා මම හොයන කිසිම දෙයක් මෙහෙ නැති නිසා මම මේ දේවල් හොයාගෙන මම වෙන ලෝකයකට යන්න තීරණය කරා කියලා. ඒක බලපු සුයන්ගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වෙනවා වගේම සුයන්ගේ අම්මා සුයන්ගේ තාත්තට මගේ පුතාව ආපහු ගෙනල්ලා දෙන්න කියලා අඬන්න ගන්නවා. ඊළඟට සුයන්ගේ කාමරයේ තිබිලා සුලින් යාළ තුන්දෙනාගේ ආදරණීය මතකයන් වල ෆොටෝ සලවලා හදපු ලස්සන පොතක් හම්බ වෙලා ඒක සුජියට බලන්න දෙනවා. ඒ වගේම සුලින් මතක් කරනවා සුයන්ගේ කාමරයේ තිබිලා අර කස්සේ තියෙන බෑග් එකකුත් හම්බ වුණා කියලා. ඊළඟට ඒ කට්ටියම සුයන්ගේ සොහන ගාවට ඇවිල්ලා ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නවා. සුලින් කියනවා මම එදා එයාගේ උපන්දිනයටවත් විශ් කරේ නෑ වගේම එයා දැන් කොහෙ ගිහිල්ලාද කියලා දන්නෙත් නැහැ. ඒත් මට ආපහු එයාව හම්බ වෙන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන්ම එයාට හොඳින් සැලකනවා කියලා. ඒ වගේම සුලින් මතක් කරනවා සුජිය සුයන්ගේ පොතේ තියෙන දේවල් සුලින්ට කියවනකොට ඒක සුයන් ලියලා තියෙන්නේ එදා මම සුලින් එක සුජිය වෙනුවෙන් රණ්ඩු කරා. ඒ නිසා මට තරහ පාලනය කරගන්න බැරුව එයාව තල්ලු කරපු නිසා එයාට හොඳටම අමාරු වුණා. මම ඒ කරපු දේ ගැන හැම වෙලාවෙම දුක් වුණත් මට ඒ ගැන එයාට කියන්න ධෛර්යයක් තිබුණේ නැහැ කියලා. ඒ වගේම එයා ලියලා තියෙනවා මම රිදී කාසිය හදලා අතීතයට ගිහිල්ලා හැමදේම වෙනස් කරන්න කැමැත්තෙන් හිටියේ. මොකද සුලින්ගේ හැම බලාපොරොත්තුවක්ම මම නිසා විනාශ වුණා කියලා. එතකොට ඒ පොතේ තිබුණු රටාවක් දැක සුලින් අහනවා මේක සුයන්ගේ ඇඟේ තිබුණු ටැටු එක වගේමයි නේද කියලා. එතකොට සුජියා කියන නිසා සුලින් සුයන්ගේ කාමරයෙන් හොයාගත්ත
තව පොතක් වගේ මර කාසි ටිකක් සුජියට පෙන්නනවා. සීලින් අර පොත සුජියට දීලා මට හැන්නේ කියවන්න කියලා කියන නිසා සුජියා ඒක කියවන්න ගන්නවා. ඒ පොතේ තියෙන සැමුවෙල් ක්ලයිමර්ස් කියන කෙනාගේ මේ අදහස මට කාලය හරහා යන්න පුළුවන් වුණා කියලා විශ්වාසයක් ඇති කරවනවා. අන්තෝනියෝට කඩහඬවල් වල කම්පනය භෞතික දෙයක් හරහා මාරු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ෆෝන් එකෙන් කෙනෙක්ට තව කෙනෙක්ට කතා කරන්න පුළුවන් නම් සමහර විට කාලය හරහා යන්නත් පුළුවන් වෙයි කියලත් ඒත් මට ඒක කරගන්න බැරි වුණා වගේම තව අවුරුදු ගාණක් ගියපුවාම ඒ වගේ තාක්ෂණයක් එන්නත් පුළුවන්. ඒත් මට හැමදේම ආරක්ෂා කරන්න ඒක බලන්න බැරි වෙයි කියලාත්. ඊළඟට සුයන්ගේ සොහන බලලා රෑ වෙනකම් එළියට වෙලා ඉන්න සීලින් සුජියාගෙන් අහනවා ඔයා හෙට නේද ෆ්ලයිට් එකෙන් බීචින් වලට යන්නේ කියලා. ඊට පස්සේ එකපාරටම වහින්න ගන්න නිසා මේ දෙන්න ෆෝන් බූත් එකක් ඇතුළට වෙලා ඉන්නවා. ඒ අතර සුජියා සුයන්ගේ ෆෝන් එකට කෝල් කරපුවාම ඒක වැඩ කරන්නේ නැති නිසා වොයිස් මැසේජ් එකක් දාන්න කියලා එනවා. එතකොට සුජියා දුකෙන් කියනවා මට ඔයාව ගොඩක් මතක් වෙනවා මට ඔයාව බලන්න ඕන වගේම මම ඔයාට කියන්න ඕන මම ඔයාට හැම වෙලාවෙම කැමැත්තෙන් හිටියේ කියලා. අපිට අපහු පටන් ගන්න පුළුවන් නම් ඔයාට කවදාවත් මම ඈත් වෙන්න දෙන්නේ නැහැ කියලාත් ඔයාට බැරිද අපහු එන්න කියලා තඩන්න ගන්නවා. ඊට පස්සේ එතනට කාර් එකක් ආවහම සුජියා සීලින්ට කතා නොකර ඒ වාහනයට නගලා එතනින් යනවා. ඒකට කලබල වුණ සීලින් එයාට කෝල් කරත් එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා ෆෝන් බූත් එකට අර කාසියක් දාලා සුජියාට කතා කරන්න හදනවා. එතකොට අර කාලය කියන කෙනා සීලින්ගෙන් අහනවා ඔයාට යන්න ඕන දවස කවද්ද කියලා. ඒ මොකද්ද නේ කියලා කලබල වුණ සීලින් ෆෝන් එක කට් කරපුවාම එයාට ඒකේ අමුත්තක් දැනෙන නිසා අපහු අර ෆෝන් එකට කාසියක් දානවා. එතකොට අර කාලය කියන කෙනා අපහු අර ප්‍රශ්නේම අහන නිසා සීලින් එයාගෙන් මොනා ගැනද කියන්න කියලා අහනවා. එතකොට කාලය කියන කෙනා කියනවා ඔයා කාලය හරහා යන්න හදන නිසා ඔයාට යන්න ඕන දවස මට කියන්න කියලා. එතකොට සීලින්වා මට විහිළු කරනවද කියලා අහන නිසා කාලය කියනවා ඔයාට යන්න ඕන දවස කියන්න කියලා. එතකොට සීලින් බොරුවක් වෙන්නේ නැති කියලා නිකමට වගේ සුයන්ගේ උපන්දිනයේ දවස උන 2017 මැයි 26ට යන්න ඕනේ කියලා කියනවා. එතකොටම වැහි බින්දුව එකපාරටම නතර වෙනවා වගේම ඒවා ආපස්සට යන්න ගන්නවා. ඒ වගේම සුලින් ඉන්න ෆෝන් බූත් එකෙන් එළියක් එනවා වගේම එයා උඩට පාවෙලා සුයන්ගේ උපන්දිනයේ තිබුණු දවසට යන්න ගන්නවා. මැයි 26 උදේ ඇඳෙන්න හැරුණ සුයින් කාලය හරහා ආවා කියලා දන්නේ නැතුව සුජියාට වොයිස් මැසේජ් එකක් යවලා බොරුවට කියනවා මේ කරන්ට් එක නැති නිසා මට ඔයාව බලන්න එයාපෝට් එකට යන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ෂොප් එක ඕපන් කරලා දොර ඇරලා බලනකොට දකිනවා බිම හැමතැනම බියර් කෑන් විසික් කරලා තියනවා වගේම එදා සුයින් දාලා ගියා වගේම පෝස්ටර් තියනවා කියලා. ඒ වගේම සුලින්ට සුජියා රිප්ලයි කරලා අහනවා ඔයා මොනා ගැනද කියන්නේ මම දැනුවේ එක්සෑම් එක ඉවර කරේ කියලා. ඒකට කලබල වුණ සුලින් අර කාසිය කාමරයෙන් හොයන්න අරගෙන ඒව නැති නිසාද දිනේ කවද්ද කියලා Google Assistant එකෙන් අහනවා. එතකොට අද 2017 මැයි 26 කියනකොට එයා ටග් ගාලා සුජියාට වොයිස් මැසේජ් එකක් යවලා කියනවා අද සුයන්ගේ ෂෝ එක බලන්න එන්න කියලා. ඊට පස්සේ රෑ වෙලා සුලින් සුයන්ව හොයාගෙන අවිල්ලා කියනවා ඔයාට කාසිය හැදලා අද්දටම ලොකු දෙයක් කරේ කියලාත් මම අනාගතේ ඉඳලා ඔයාව බලන්න ආවේ කියලාත්. එතකොට සුයන් එක ගණන් ගන්නේ නැතුව එතනින් ගිහලා ෂෝ එක පටන් ගන්නවා. එතනට සුලින් ගිහිල්ලා ඉන්නවා වගේම ටික වෙලාවකින් එතනට සුජියාත් එනවා. සුලින් සුජියාගෙන් අහන ඔයාට මතකද සුයන් උතුරට වැටුණු දවසේ මම හොයාගත්ත දේවල් ඔයාට පෙන්වුවා වගේම අපි යාගේ මලගෙදරට ගියපු දවස මතකද කියලා. එතකොට සුජියා අහනවා ඔයා මොනා ගැනද කියන්නේ ඔයා මොන හරි ඩ්‍රග් එකක් ගත්තද කියලා. ඊට පස්සේ ෂෝ එක ඉවර වෙලා සුයන් කලින් වගේම ප්‍රාර්ථනාවක් කරලා කේක් එකේ ඉටිපන්දම් නිවෙනවා. ඊට පස්සේ සුජියා ගාවට යනවා වෙනුවට මොෂීහන් ගාවට ගිහිල්ලා එයාව සිප ගන්නවා. එතකොට සුජියා සුලින්ගේ මේකද ඔයා මට බලන්න එන්න කීවේ කියලා අහනකොට සුලින් කියනවා ඔයා බය වෙන්න එපා හැමදේම හොඳින් වෙයි කියලා. එතකොටම සුයන්ගේ තාත්තා කලින් වගේම පොලිස් නිලධාරීන් එක්ක එතනට එන නිසා සුයන් දුවන්න ගන්නවා. ඒ පිටිපස්සෙම සුලිනුත් දුවගෙන යන්න ගන්නවා. සුයන් කලින් වගේම අර පාලමෙන් පනින්න යනකොටම එතනට දුවගෙන ආව සර්ලින් මේ පාර මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ කියලා ටග් ගාලා යාගේ අතින් අල්ලගෙන ඇදලා යාගේ ගාවට ගන්නවා. ඊට පස්සේ සර්ලින් හොස්පිටල් එකේ සුයන් ඉන්න කාමරේට ඉස්සරහින් බිම ඉඳගෙන ඉන්නවා වගේම සුයන් වැඳට තියලා මාංශු දාලා තියනවා. සර්ලින් සුයන්ගේ බර්ත්ඩේ එකට විශ් කරපුවාම සුයන් කියනවා ඔයාට තවදුරටත් ඉගෙන ගන්න බැරි වුණාට ඔයා මට වඩා හොඳ තැනක ඉන්න කියලාත් එයා මතක් කරලා කියනවා ඔයාට සුජියා කැමැත්තෙන් හිටපු නිසා මම ඒ කාලේ ඉඳලා ඔයාට ඉරිසියා කරා කියලා.
එතකොට සීලින් මතක් කරලා කියනවා සුජියා දන්නවා මම එයාට කැමතියි කියලා. ඒත් සුජියා කැමති ඔයාට. ඒ නිසා මම මගේ හොඳම යාළුවාගේ සතුට ගැන හිතලා පාඩුවේ හිටියා කියලා. එතකොට සුයෙන් අහනවා ඔයාව තල්ලු කරේ මම වෙලත් තාමත් ඔයා මාව ඒ විදිහට දකින්න කියලත් ඔයා ඕනවට වඩා උතුම් කියලා හැසිරෙන එක නවත්තන්න කියලාත්. එතකොට සුයෙන් සීලින්ට එක එක දේවල් කියලා කෑ ගහනකොට සීලින් ඔයාම වෙන්න කියලා කියනවා. එතකොට සුයෙන් මට සමා වෙන්න කීවහම සීලින් කියනවා ඒකට කමක් නැහැ. ඔයාට ආයෙ පටන් ගන්න පුළුවන් කියලා. ඊළඟට පහුවදා සීලින් නිදාගෙන ඉන්නකොට ෂොප් එකේ අයිතිකාරයා ඔයාද එයාපෝට් එකට යනවා කීවා නේද කියලා අහලා හැරවෙනවා. එතකොට සීලින් අද දිනේ Google Assistant එකෙන් අහනකොට අද ජූනි 17 කියලා කියනවා. ඒක අහලා පුදුමුණු සීලින් සතුටින් කියනවා මම ආපහු ආව නේද කියලා. සීලින් සුයෙන් බේරුණා කියලා හිතලා සුයන්ගේ ගෙදර ඇවිල්ලා එයාගේ අම්මගෙන් සුයෙන් කොහෙද කියලා අහනවා. ඒක අහලා සුයන්ගේ අම්ම පුදුම වෙලා බලාගෙන ඉන්න නිසා සීලින් සුයන් හොයාගෙන කාමරයට යනවා. සුයන්ගේ ෆෝන් එක දැක්ක සීලින් කලින් සුජියව වොයිස් මෙසේජ් එක තියනවා දැකලා කලබල වෙනවා. ඒ නිසා එයා ආපහු අර ෆෝන් බූත් එකට ඇවිල්ලා කාලයට කෝල් කරලා අහනවා මම සුයන්ව බේරගත්තත් එයා මෙහෙ නැත්තේ ඇයි කියලා. එතකොට කාලය කියනවා ඔයාට කාලය හරහා යන්න පුළුවන් වුණාට ඔයාට වෙච්ච දේවල් හදන්න බෑ කියලා. එතකොට සීලින් මම එයාව බේරගත්තා එයා මැරුණේ නෑ කියලා කියනකොට කාලය කියනවා එයා ඒ කාලයේදී මැරිලා නැති වුණත් කාලය හරහා ගිහිල්ලා ඉන්න පුළුවන් එක දවසයි ඊට පස්සේ ඔයා ආපහු ඇත්ත ලෝකයට එනවා කියලා. එතකොට සීලින් මම එයාව කොහොම හරි බේරගන්නවා ඒ නිසා මම ආපහු මැයි 26ට යනවා කියලා කියනවා. එතකොට මෙයා ආපහු මැයි 26 වෙනිදා උදේට යනවා වගේම එයාගේ අතේ තිබුණු සුයෙන්ගේ ෆෝන් එකත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සුයෙලින් ටක් ගාලා සුයෙන්ගේ ඉදරට එනකොට එයා දකිනවා සුයෙන් ජනේලයේ දිගේ රෙද්දක් දාලා බැහැගෙන යනවා කියලා. සුයෙලින් ටක් ගාලා සුයෙන්ගේ ගෙදරට එනකොට සුයෙන්ගේ තාත්තා පොලිසියට කතා කරන ගමන් ඉන්නවා. සුයෙන් රෙකෝඩ් කරපු වීඩියෝ එක ටීවී එකට දාලා සුයෙන්ගේ තාත්තට පෙන්නනවා. ඊට පස්සේ සුයෙන් රෑ වෙලා සුයෙන් ඉන්න තැනට ගිහිල්ලා සුජියා යවපුවර වොයිස් මෙසේජ් එක එයාට අහන්න දෙනවා. ඊට පස්සේ ෂෝ එකේ යන අතරේ සුජියා එතනට එනවා දැක්ක සුයෙන් සතුටින් සින්දුව කියන්න ගන්නවා. සින්දුව ඉවර වුණාට පස්සේ සුයෙන් දුවලා ඇවිල්ලා සුජියාව වැළඳ ගන්නවා. එතකොට සුජියාව තල්ලු කරලා ඔයා දැන් මට සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් වගේ මම කැමති වෙලා හිටපු සුයෙන් දැන් නැහැ කියලා. එතකොට සුයෙන් කියනවා මටත් ආපහු පරණ කෙනා වෙන්න ඕනේ. ඒත් දැන් ඒකට ගොඩක් පරක්කුයි කියලා. ඊට පස්සේ සුයෙලින් මාසයක් තිස්සේ දවසට ගිහිල්ලා සුයෙන්ව බේර ගන්න ගොඩක් උත්සාහ කරනවා. ඊට පස්සේ අපහු ඇත ලෝකයට ආව සුයෙලින් ඉක්මනට එයාපෝට් එකට එනවා බීජින් වලට යන සුජියාව නවත්ත ගන්න. සුයෙලින් සුජියාව හොයාගෙන දුවගෙන යන අතරේ සුජියා ෆ්ලයිට් එකට නගින්න යනකොට ඒ පැත්තට ආව සුයෙලින් වීදුරුවට ගගහ සුජියාට හැන්න කතා කරනවා. ඒ සද්ද ඇහුණු සුජියා සුයෙලින්ව දකිනකොට සුයෙලින් යන්න එපා කියලා අර කාසිය පෙන්නනවා. ඊට පස්සේ සුයෙලින් සුජියාවත් එක්කගෙන එතන සල්ලි දාන ෆෝන් එකක් ළඟට ඇවිල්ලා කාලයට කෝල් කරලා මැයි 26ට යන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ සුයෙලින් සුජියාගේ අතින් අල්ල ගන්නකොට සුජියා දකිනවා හැමදේම එකපාරටම නතර වෙලා අපස්සට යන්න ගන්නවා කියලා. ඊට පස්සේ සුජියා මැයි 26 උදේට ඇවිල්ලා බීජින් ටිකට් එකත් අතේ තියාගෙන නිදාගෙන ඉන්නවා. සුජියා හැරෙනවත් එක්කම හෙට සුයෙලින් ඇවිල්ලා ඉන්නවා දැක සුජියා අහනවා මම මේ හීනයක් දකින්නවද කියලා. ඊට පස්සේ සුයෙලින් සුජියා එක්ක ඇවිදින ගමන් මම කලින් මේ දවසට ගොඩක් පාරක් ආව නිසා මම මෙහි වෙන දේවල් දන්නවා කියලා මගදිකට වෙන්න තියෙන දේවල් සුයෙලින් සුජියාට කියලා පෙන්නනවා. ඊළඟට මේ දෙන්නම රෑ වෙලා සුයෙන්ගේ ෂෝ එක තියෙන තැනට ඇවිල්ලා සුයෙලින් සුයෙන්ට කතා කරලා සුජියාව පෙන්නනවා. එතකොට සුජියා අඬන ගමන් දුවලා ගිහිල්ලා සුයෙන්ව වැළඳ ගන්නවා. ඊට පස්සේ මේ තුන්දෙනා එකතු වෙලා පාක් එකකට ගිහිල්ලා හොඳට විනෝද වෙනවා. ඊළඟට ආපහු සුජියා ජූනි 14 එන නිසා සුජියාගේ අම්මයාව එයාපෝට් එකට යන්න ඕන නිසා හැරවෙනවා. සුජියා ලැප් එකෙන් සුයෙන් ගැන තියෙන ආටිකල් එකක් බලනකොට එයා මරුණ එක වෙනස් වෙලා නැහැ කියලා දැකලා අම්මව බදාගෙන අඬන්න ගන්නවා. ඊට පස්සේ සුජියා සුලින්ව හම්බ වෙන්න ඇවිල්ලා අපි මොනා හරි දෙයක් කරලා සුයන්ව බේර ගන්න ඕනේ කියලා කියනවා. ටික දවසකට පස්සේ සුජියා සුලින් ඉන්න තැනට එනකොට සුලින් අර කාසි හදන මැෂින් එකක් අරගෙන කාසි හදන්න ලෑස්ති වෙනවා. එතකොට සුජියා හොයාගත්ත දේවල් වගේක් පෙන්නලා කියනවා මේ කාසිවල තියෙන ලකුණ ඉතාලියේ තියෙන ඩිලා පැගෝලා කියන රංගහලක සංකේතයක් කියලත් මේ කාසිය හදන්න සැලසුම් කරපු කෙනා ඒ රංගහලේ ඇඳුම් ඩිසයින් කරපු එස්ටර් කියන කෙනා වගේම පස්සෙයට ආතරයිටිස් හැදුණු නිසා එයා එක තැන් වුණා. ඒකෙන් පස්සෙයාගේ හස්බන්ඩ් ඇන්තෝනියෝ මියුජි කියන දුරකථනයේ පියා විදියට හඳුන්වන කෙනා
එයාගේ බිරිඳ එක්ක සම්බන්ධ වෙන්න ඕන වුණ නිසා ෆෝන් එක හොයාගත්තා කියලාත්. ඒ වගේම එයා කියනවා එස්ටර්ට අතීතයට ගිහිල්ලා එයාගේ හස්බන්ඩ් එක කාලය ගත කරන්න ඕන වුණ නිසා එයා කාලය හරහා යන්න පුළුවන්ද කියලා අත්හදා බැලින් කරත් එයාට ඒක කරගන්න බැරි වුණා කියලා. සුජියා කියනවා සුයන බේරගන්න ඕනුනත් මට එයා බලාපොරොත්තු සුන් කරගෙන ඉන්නවා දකින්න ඕනේ නෑ කියලා. එතකොට සුලින් කියනවා ඔයාට ඕන එයා hina වෙනවා බලන්න නේද කියලා. ඊට පස්සේ මේ දෙන්නම අපහු කාලය හරහා ගිහිල්ලා සුලින්ගේ අනතුරු වුණ දවසට එනවා. සුජියා සුයන්වත් එකගෙන උඩ තට්ටුවට යන අතරේ සුයන්ට ඉස්සර කරදර කරපු අය කලින් වගේම විසිල් ගහලා සුයන්ව ගෙන්න ගන්න හදනවා. ඒ සද්දය ඇහුණු සුයන් ඒ පැත්තට යන්න හැදුවත් සුජියාව නවත්තලා අර හැංගිලා ඉන්න ළමයි දෙන්නටත් සැර කරලා යනවා. ඊට පස්සේ සුජියා සුයන්ව මියුසික් රූම් එකට එක්කගෙන ආවහම එතන ඉන්න සුලින් එයාට තියෙන කතාවේ කොලේ දීලා උත්සවයේදී මා වෙනුවට ඔයා කතාව කරන්න කියලා කියනවා. එතකොට සුයන් එක මට කරන්න බෑ කියලා යන්න හදනකොට සුජියා කියනවා මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම වෙනුවෙන් ඒක කරන්න කියලා. ඊට පස්සේ උත්සවය පටන් අරගෙන ඩීන් සුලින්ට කතාව කරන්න ආරාධනා කරනකොට සුලින් සුයන් ඇදගෙන ස්ටේජ් එකට ඇවිල්ලා කියනවා මට අසනීප නිසා සුයන් කතාව කරන්න කියලා. එතකොට බයෙන් විවුලන සුයන් අර කොලේ දිගාරිනකොට ඒකේ යාළුවා කියලා විතරයි ලියලා තියෙන්න කියලා දකිනවා. සුයන් ගොඩක් බය වෙලා හිටියත් එයා කතාව පටන් අරගෙන හැමෝටම හෙන්න හැමෝගෙම හැට කඳුලක් ගෙන ලස්සන කතාවක් කරනවා. එතකොට එතන ඉන්න හැමෝම සුයන්ට හයියෙන් අප්පුඩි ගහනවා වගේම සුයන්ගේ තාත්තත් එයාට අප්පුඩි ගහනවා. ඊළඟට ආපහු ඇත්ත ලෝකයට ඇවිල්ලා ඉන්න සුජියා සුලින්ව හම්බ වෙන්න ඇවිල්ලා සුයන් ගිරණුව වෙනස් කරන්න උත්සාහ කරන්න පුළුවන් දේවල් ටිකක් හොයාගත්තා කියලා කියනවා. එතකොට සුලින් ඒ පොත් ටික අරගෙන කුණු කූඩේට දාලා කියනවා අපිට අපේ මතකයන් වලින් සුයන්ට ලස්සන මතකයන් දෙන්න පුළුවන් කියලත් එස්ටර් කාසි හදන්න උත්සාහ කරේ ඒ දෙන්නට හැම මොහොතක්ම සතුටින් ගත කරලා හොඳ මතකයන් හදාගන්න විතරයි කියලත්. එතකොට සුජියා කෑ ගහලා අහනවා ඔයා එතකොට සුයන්ව අතාරිනවද කියලා. එතකොට සුලින් කියනවා අපිට අතීතේ වෙනස් කරන්න බැරි නිසා ඒක පිළිගන්න කියලත් සුයන් මගේ හොඳම යාළුවා වගේම අපි අතීතය දන්න නිසා අපිට එයාව සතුටු කරලා හොඳ මතකයන් ඇති කරන්න පුළුවන් කියලත්. ඒ වගේම සුලින් කියනවා එයාව සතුටු කරන්න ඔයා එයාව ආපහු වැළඳ ගන්න ඔයා එයාට කැමතියි කියලා ආපහු කියන්න හැම දෙයකටම එයාට ස්තුති කරන්න වගේම සමාව ඉල්ලන්න කියලා. ඊට පස්සේ දෙන්න ආපහු සුයන්ගේ ෂෝ එක දවසට ගිහිල්ලා සුයන්වත් එක්කගෙන අර ෆෝන් බූත් එකට යනවා. සුලින් ඔයා හෙට නැගිටිනකොට ඔයාට අලුත් ලෝකයක් හොයාගන්න පුළුවන් කියලා එය තුන්දෙනාම අත්අල්ලගෙන 2016 මැයි 25 වෙනිදාට යනවා. එතකොට මැයි 25 වෙනිදා උදේ හැරුණ සුයන් එයාගේ පෙනුම වෙනස් වෙලා කියලා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ආ ඉස්කෝලේ මියුසික් රූම් එකට ඇවිල්ලා අර දෙන්නා වැළඳගෙන මම ඒක කරා කියලා සතුටු වෙනවා. ඊට පස්සේ සුලින් එයාගෙන් අනාගතය ගැන දැනගන්න ලෑස්තිද කියලා අහනකොට සුයන් ඔව් කියලා කියනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම සුයන්ගේ සොහන ගාවට ඇවිල්ලා සුයන්ට එයාගේ සොහන පෙන්නනවා. සුලින් කියනවා මම ඔයාව බේරගන්න ගොඩක් සැරයක් අතීතයට ගියත් මට අතීතය වෙනස් කරගන්න බැරි වුණා කියලා. එතකොට සුයන් සුලින්ගෙන් එයාව තල්ලු කරාට සමාව ගන්නවා. එතකොට සුලින් එහෙම කියන්න එපා ඔයා නිසා මට මේ වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණේ කියලා තුන්දෙනාම hina වෙනවා. ඊට පස්සේ යාළුවා ඒ දවසම සතුටින් ගත කරනවා. ඊට පස්සේ කතාව පටන් ගන්නකොට තිබුණ 2028 අවුරුද්දට මෙයාලා ඇවිල්ලා ඉන්නවා වගේම සුජියයි සුයිනුයි සුලින්ගේ වැඩසටහන සතුටින් බලාගෙන ඉන්නවා. වැඩසටහන ඉවර වෙලා සුලින් එළියට එනකොට එයා ළඟට ගිය සුයින් අහනවා ඔයාට කියවීමේ ආබාධය නැද්ද කියලා. එතකොට සුලින් කියනවා මේ 2028 අවුරුද්ද නිසා මේ කාලේ හැමදේම ඩිජිටල් ඒ නිසා මේ කාලේ අය පෑන් වලින් ලියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ තුන්දෙනා ආපහු 2017 මැයි 26 සුයන්ගේ ෂෝ එක තිබ්බ දවසට යනවා. ෂෝ එක පටන් ගන්න කලින් සුයන් සුලින්ට එයා එක සින්දුවක් කියන්න එන්න කියලා කියන නිසා ඒ දෙන්නම එකතු වෙලා ලස්සන සින්දුවක් කියන්න ගන්නවා. ඒ වගේම මෙතනට ඇවිල්ලා ඉන්න සුයන්ගේ තාත්තත් ඒක දිහා බලාගෙන ඉන්නවා. සින්දු කියන ගමන් සුයන් මතක් කරනවා එයා අනාගතයට ගියපු දවසක එයාගේ තාත්තා අසනීප වෙලා ඉන්නවා වගේම සුයන්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන එයා ගොඩක් දුකින් ඉන්නවා කියලා. ඒ සින්දුව නිසා සුජියාට එයාගේ පවුලේ අය මතක් වෙනවා වගේම සුලින්ටත් එයාගේ අම්මවයි තාත්තවයි මතක් වෙනවා. ඒ සින්දුව අහගෙන ඉන්න සුයන්ගේ තාත්තා hina වෙනවා වගේම එයාට කඳුළු පෙන්න ගන්නවා. ඊළඟට ඒ සින්දුව ඉවර වුණාට පස්සේ සුයන් එයාගේ බෑන්ඩ් එකේ අයත් එක්ක එයාගේ තාත්තට අපහාස කරලා කියපු සින්දුව කියන්න ගන්නවා. එතකොට ඒකට තරහ ගියපු සුයන්ගේ තාත්තා පොලිසිය අයට එයාව අල්ලගන්න කියන නිසා
සුයෙන් එතනින් දුවලා යනවා. සුයෙන් දුවලා ෆෝන් බූත් එක ඇතුළට ගිහිලා කාලයට කියනවා මට යන්න ඕන 3017 මැයි 26ට කියලා. එතකොට ෆෝන් බූත් එකෙන් ලොකු එළියක් එනවා වගේම එයාව කාලේ අවකාශයට යන්න නිසා එයා දෙයක් මතක් කරන්න ගන්නවා. සුයෙන් අර දෙන්නත් එක්ක හිටපු වෙලාවක එයාගේ ෆෝන් එක අරගෙන මේ කරපු දේවල් වලට ඒ දෙන්නට ගොඩක් ස්තුති කරනවා වගේම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලත් මම මගේ ජීවිතය වෙනස් කරන්න ගොඩක් උත්සාහ කරත් අන්තිමේට ඉතුරුනේ පසුතැවීමයි දුකයි විතරයි කියලත්. ඒ වගේම එයා එයාගේ සොහන ගාවට ගිහිල්ලා කෑ ගහනවා මතක් කරලා කියනවා මට අතීතේ වෙනස් කරන්න බැරි නිසා මට ලොකු බලාපොරොත්තු සුන්වීමක් දැනුණා කියලත් ඒත් මට අන්තිමේදී තේරුණා මට ඕනුනේ හැමෝටම කෑ ගහලා චෝදනා කරන එක නෙවෙයි මට ඕනුනේ ජීවිතයයි මරණයටයි මුහුණ දෙන්න ඕන ධෛර්යය කියලා වගේම ජීවිතයේ අමාරුම කොටස තමයි තමන් තමන්ම තේරුම් ගන්න එක කියලත්. ඒ වගේම එයා මතක් කරනවා එයා එයාගේ තාත්තාව බලන්න ගියපුවාම වයසට ගිහිල්ලා ඉන්න එයාගේ තාත්තා සුයෙන්ව දැකලා අඬන ගමන් එයාව වැළඳ ගන්නවා. සුයෙන් මෙයාලට කියනවා මම වෙනුවෙන් තවත් කාසි හදන්න එපා. මොකද මට කාසි වලින් යපිලා දිගටම ඉන්න ඕනේ නෑ කියලත් මේ කාසි ජීවත් වෙලා ඉන්න ඇට ලස්සන මතකයන් නැති කරගන්නයි තියෙන්නේ කියලත්. ඒ වගේ මේක සුලින් හරම දුකෙන් බලනවා වගේම සුයෙන් එයාට කියනවා ඔයා සුජියව බලා ගන්න ඕනේ කියලත් මම යනවා මම යන්නේ ඔයාලා හදපු හොඳම මතකයන් එක්ක කියලා. ඊට පස්සේ කාලේ අවකාශයේ ඉන සුයෙන්ගේ ඇඟ විසිරීලා අතුරු දහන් වෙලා යනවා. ඒක බලපු සුලින් එයාගේ අනිත් යාළුවාට කියනවා ඊයේ කියන්නේ දැන් ඉතිහාසයේ වගේම අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා අද දවසේ කරන්න පුළුවන් දේවල් වලින් පිරීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සුජියව හම්බ වෙන්න එයාපෝට් එකට ගියත් බීජින් වලට යන එයාපෝට් එක ගිහිල්ලා කියලා දැනගන්නවා. ඒ නිසා සුජියව නවත්ත ගන්න බැරි වුණ නිසා සුලින් දවසම දුකෙන් ඉන්නවා. ඊට පස්සේ රෑ ෂොප් එක වහන්න යනකොට එතනට ආව සුජියා වීදුරුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් අල්ලිනවා. එතකොට සුලින් එක හાર્ට් එකක් කරලා එළියට ඇවිල්ලා සුජියාව වැළඳ ගන්නවා. මූවි එක අවසානයේදී අපිට පෙන්නනවා කාලයේ විදිහට කාලයක වැඩ කරලා තියෙන්නේ තරුණයෙක් වෙලා ඉන සුයෙන් කියලා. මෙන්න මෙතනින් මෙන්න මේ ලස්සන යාළුවන් තුන්දෙනාගේ මූවි එක ඉවර වෙනවා. අද කතාව ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරලා කියන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන මූවි එකකින් හම්බ වෙමු.